අයිබෝවන් ආදරණීය නංගි මල්ලියේ මුලින්ම ඔයාලට සුබ පතන්නම් රජරට විශ්වවිද්‍යාලයේ කළමනාකරන අධ්‍යයන පීඨයට සුදුසුකම් ලැබුවට. ඔයා කැම්පස් එක ගැන කතා කරොත් රජරට කියන්නේ ලංකාවේ ප්‍රමුඛ පෙළේ කැම්පස් 19 රජයේ කැම්පස් තියෙන. මේ රජයේ කැම්පස් 19 අතරේ පළවෙනි 10 අතර තියෙන හොඳ කැම්පස් එකක්. ඒ වගේම මේකේ පැරණිම පීඨය සහ හොඳම පීඨයක් කළමනාකරන අධ්‍යයන පීඨය කියන්නේ. මේ මැනේජ්මන්ට් ෆැකල්ටි ගැන කතා කරන ඉස්සෙල්ලා අපි කැම්පස් එක ගැන කතා කරොත් කැම්පස් එකේ ලොකේෂන් එක නැත්තම් කොහෙද පිහිටලා තියෙන්නේ? රජරට ගිහම ඔයාලට මතක් වෙනවා නංගි මල්ලි අනුරාධපුරේ. අනුරාධපුර ටවුන් එකේද මේ කැම්පස් එක තියෙන්නේ? නෑ නංගි මල්ලි. සුන්දර මිහින්තලාවේ හැඩකාරී විදිහට තමයි මිහින්තලාවේ හඳුන්වන්නේ රජරට විශ්වවිද්‍යාලය. මේක පිහිටලා තියෙන්නේ මිහින්තලාව කියන ඒ ප්‍රදේශයේ කටුසෑය මිහින්තලේ වගේ පෞරාණික ස්ථාන වලට මුහුණලා ඊළඟ තමයි පිහිටලා තියෙන්නේ. ඊට ආසන්නයේ මිහින්තලේ නගරය තියෙනවා. ඒ වගේම තව ටික දුර යම් කිලෝමීටර් ප්‍රමාණයකින් අනුරාධපුර ටවුන් එක තියෙනවා. ඊට පස්සේ නංගි මල්ලි රජරට විශ්වවිද්‍යාලයේ තියෙන පීඨවල කළමනාකරන පීඨය කියන්නේ ප්‍රධාන පීඨයක්. මේ පීඨයේ Faculty of Management Studies වල ඩිපාර්ට්මන්ට් 6ක් තියෙනවා. ඩිග්‍රීස් 6ක් තමයි රෙෆර් කරන්නේ මේ ඩිපාර්ට්මන්ට් 6. එතකොට ස්ටුඩන්ට්ස්ලා ගැන කතා කරොත් 2374ක් මේ වෙද්දි ෆැකල්ටි එකේ ඉගෙන ගන්නවා. දක්ෂ මහාචාර්යවරු ආචාර්යවරු එතකොට අපි කියනවා ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චර්ස්ලා සීනියර් ලෙක්චර්ස්ලා ඊට පස්සේ ඇසිස්ටන්ට් ලෙක්චර්ස්ලා මේ වගේ දක්ෂ ලෙක්චර්ස්ලා 65 දෙනෙක් මේකේ ඇකඩමික් ස්ටාෆ් විදියට ඉන්නවා. එතකොට මේ ෆැකල්ටි එක ගැන කතා කරද්දී ඩිපාර්ට්මන්ට් 6ක් තියෙනවා කිව්වමම මේ ඩිපාර්ට්මන්ට් 6 මේ වෙද්දි ඔයාට එන කට් ඔෆ් මාක් එකේ මැසේජ් එකේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් කියලා සිලෙක්ට් වෙලා තියෙනවා නම් නංගි මල්ලි මේ වෙද්දි ඔයා ටුවරිසම් ඩිපාර්ට්මන්ට් එකට තේරිලා ඉන්නේ. අනික් ඩිපාර්ට්මන්ට් වලට එහෙම කඩලා කට් ඔෆ් නිකුත් කරන්නේ නැහැ. නමුත් මේ වෙද්දි THM ඩිපාර්ට්මන්ට් එකට කියන්නේ ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එක නම් ඒගොල්ලෝ ගද්දිම යාලේ ඩිපාර්ට්මන්ට් එකට කියලා ඩිපාර්ට්මන්ට් වයිස් කරලා තමයි ගන්නෙ. ඒතර අනිත් ඩිපාර්ට්මන්ට් of accountancy business management HR එක IS එක marketing එක අන්න මේ විදිහට අපේ ඉෂට් කෝ එක සහ district quota එක මත කඩනවා. එතකොට ගත්තොත් මුලින්ම තියෙනවා department of accountancy and finance. ලංකාවේ වලට තියෙන ප්‍රශ්නයක් ඇති මම හිතනවා මේ ඩිපාර්ට්මන්ට් එක ගැන යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. මොකද ජයපුර ආදී ප්‍රමුඛ පෙළේ ප්‍රධාන පෙළේ රජයේ විශ්වවිද්‍යාලවල ඩිග්‍රී යන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් accountancy ඩිපාර්ට්මන්ට් ඔෆ් ෆයිනෑන්ස් මේ විදිහේ ඩිපාර්ට්මන්ට් දෙකක්. හැබැයි රජරට විශ්වවිද්‍යාලය ඇතුලේ නංගි මල්ලි ඩිපාර්ට්මන්ට් ඔෆ් accountancy and finance කියලා යන්නේ. මේ ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරොත් හොඳ ලෙක්චර්ස්ලා ටිකක් ඉන්නවා. හොඳ ප්‍රොෆෙසර්ස්ලා ටිකක් ඉන්නවා. හොඳ ඩිපාර්ට්මන්ට් හෙඩ් කෙනෙක් ඉන්නවා. එතකොට ඒ වගේම හොඳ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එකක් තියෙනවා. ඒගොල්ලෝ ඔයගොල්ලන්ට මාර විදියට උදව් වෙනවා. ඒ වගේම තමයි ඔයාලට හොඳ ජොබ් ෆීල්ඩ් එකක් තියෙනවා. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් BM ඩිපාර්ට්මන්ට් එක. ඒක මගේ ඩිපාර්ට්මන්ට් එක. මතක් කරන්න ඕනේ දැන් ඉන්න වයිස් චාන්සලර්ස් මේ BM ඩිපාර්ට්මන්ට් එකේ පළවෙනි බැච් එකේ ශිෂ්‍යයෙක්. එතකොට මේ ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරොත් මේකත් හොඳ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එකක් තියෙනවා. දක්ෂ ප්‍රොෆෙසර්ස්ලා ලෙක්චර්ස්ලා සීනියර් ලෙක්චර්ස්ලා සහ ඇසිස්ටන්ට් ලෙක්චර්ස්ලා වගේ හොඳ දක්ෂ ලෙක්චර්ස්ලා පිරිසක් මේ අපේ ඩිපාර්ට්මන්ට් ඔෆ් බිස්නස් මැනේජ්මන්ට් ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා වගේ. ඒ වගේම හොඳ මේ ජොබ් ඔපචුනිටිස් තියෙනවා මේ අපේ BM ඩිපාර්ට්මන්ට් එකේ. ඒ වගේම නංගි මල්ලි හොඳ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එකක් මේ අපේ ඩිපාර්ට්මන්ට් එක ඇතුලේ තියෙනවා. ඊට පස්සේ ඩිපාර්ට්මන්ට් ඔෆ් human resource management අපි කියනවා HR එක කියලා. මේ HR ඩිපාර්ට්මන්ට් එකත් ඒ වගේම තමයි නංගි මල්ලි අර විදිහටම තමයි දක්ෂ ලෙක්චර්ස්ලා ඉන්නවා. ඒ වගේම හොඳ ජොබ් ෆීල්ඩ් එකක් තියෙනවා. බය වෙන්න එපා. මේ ඩිපාර්ට්මන්ට් එකෙත් හොඳ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එකක් තියෙනවා. ඔයාලත් එක්ක ඉන්නවා. ඔයාලගේ අයියලා අක්කලා. ඊට පස්සේ නවා ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ෆර්මේෂන් සිස්ටම් IS. දැන් වර්තමානයේ ප්‍රවණතාවය මම දන්න විදිහට අපේ බැච් එකෙත් 80කට අධික ප්‍රමාණයක් මේ වෙද්දි ඉල්ලලා තිබ්බේ ඩිපාර්ට්මන්ට් ඔෆ් ඉන්ෆර්මේෂන් සිස්ටම්. මේ IS ඩිපාර්ට්මන්ට් එක නංගි මල්ලි ජොබ් රිලේටඩ්. මොකද මේ අර මේ වෙද්දි AI එක කියන්නේ අනික IT සම්බන්ධයි. මේවත් එක්ක මේ ඩිපාර්ට්මන්ට් එක මාරම හොඳයි. ඒ වගේම මේ ඩිපාර්ට්මන්ට් එක ගැන කතා කරොත් නංගි මල්ලි මේ ජොබ් ෆීල්ඩ් එක හොඳයි. ඒ වගේම තමයි හොඳ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එකක් තියෙනවා. ඒක ගැන මුලින්ම කියන්න ඕනේ. ඒ වගේම තමයි මේක කිසිම ප්‍රශ්නයක් නැහැ. හොඳ ලෙක්චර්ස්ලා ප්‍රොෆෙසර්ස්ලා ටිකක් ඉන්නවා. ඊළඟට ඩිපාර්ට්මන්ට් ඔෆ් ටුවරිසම් ඇන්ඩ් හොස්පිටැලිටි මැනේජ්මන්ට් මේ ඩිග්‍රිය ගැන කතා කරොත් නංගි මල්ලි මේක ඕගොල්ලෝ මේ වෙද්දි කට් ඔෆ් එකත් එක්ක සිලෙක්ට් වෙලා ඉන්නේ. මම දන්නේ ආර්ට් කරන අයට සහ
තවත් එක එක සබ්ජෙක්ට් කරන අයට මේකට ඇප්ලයි කරන්න පුළුවන්. මේ ඩිග්‍රිය හරි හොඳයි. මොකද මේ ජොබ් ෆීල්ඩ් එකේ වැඩි ආදායමක් උපයන්න පුළුවන්. හොඳ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එකක් තියෙන වගේම හොඳ ලෙක්චර්ස්ලා පිරිසක්, ප්‍රොෆෙසර්ස්ලා පිරිසක්, සීනියර් ලෙක්චර්ස්ලා පිරිසක් මෙන්න මේ ඩිපාර්ට්මන්ට් එකේ ඉන්නවා. يعني මාකටර්ස්ලා. ඒ කියන්නේ ඩිපාර්ට්මන්ට් ඔෆ් මාකටිං. මේ මාකටිං මැනේජ්මන්ට් කියන එකත් නංගි මල්ලි හරි හොඳ ඩිපාර්ට්මන්ට් එකක්. හොඳ තේරීමක් කරන්න පුළුවන් ඩිපාර්ට්මන්ට් එකක්. ඒ වගේම නංගි මල්ලි මේකෙත් හොඳ ලෙක්චර්ස්ලා පිරිසක් ඉන්නවා. කිසි දෙයකට බය වෙන්න ඕනේ නැහැ. ඒ වගේම හොඳ ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එකක් තියෙනවා. ඉතින් නංගි මල්ලි දැන් මම හිතනවා ඔයාලට තියෙන ප්‍රශ්න සියල්ල මම කතා කරන්න ඇති කියලා. ඔයාලට තව ප්‍රශ්න තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. අපි ඊළඟ ඩිපාර්ට්මන්ට් වයිස් ඩිපාර්ට්මන්ට් එක ගැන මොනවද ඩිග්‍රී ප්‍රෝග්‍රෑම් මොකද්ද ඒ විස්තර ටික අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු. එහෙනම් මගේ වීඩියෝ එක බලපු ඔයගොල්ලන්ට thank you. එහෙනම් අපි ආයෙත් හම්බෙමු.